ගිය දවස්වල ලංකාවේ සුපිරි ස්කෑම් එකක් ගියා අග්‍රාමාත්‍යතුමිය සහ අනෙකුත් දේශපාලන නායකයෝ කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගෙන ක්‍රිප්ටෝකරන්සිත් එක්ක ගහපු ස්කෑම් එකක්. ඉතින් ඒ ස්කෑම් එක හා සම්බන්ධයි කියලා සැක කෙරෙන ලෝක ප්‍රසිද්ධ ස්කෑම් එකක් සම්බන්ධව තමයි අද මම කියන්න යන්නේ. ඉතින් මේ ස්කෑම් එක ගැන කතා කරොත් මේ ස්කෑම් එකේ තියෙන විශේෂත්වය තමයි මේකට ඒගොල්ලෝ AI පාවිච්චි කරනවා ඒ අදාළ ඇටැකර්ස්ලා එහෙමත් නැත්නම් ඒ ස්කෑමර්ස්ලා. ඉතින් මේකෙදී මේගොල්ලෝ කරන්නේ AI පාවිච්චි කරලා ලෝකේ ඉන්න ප්‍රසිද්ධ දේශපාලඥයෝ ඊට පස්සේ බිස්නස්මන්ලා අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඩීප් ෆේක් වීඩියෝස් හදනවා. ඒ වීඩියෝස් වල ඒ අදාළ පුද්ගලයෝ කතා කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි ගැන, ක්‍රිප්ටෝ වලට ඉන්වෙස්ට් කරන එක කොච්චර සිකුවද අන්නේ වගේ ෆේක් වීඩියෝස් මේගොල්ලෝ හදනවා. ඉතින් මේ වීඩියෝස් බලුවට පස්සේ බලන එක්කෙනා මොකද්ද හිතන්නේ? ඒ වීඩියෝස් ඇත්ත වීඩියෝස් කියලා. මොකද ඒගොල්ලෝ එච්චර ලස්සනට මේ ඩීප් ෆේක් වැඩේ කරනවා. ගොඩක් වෙලාවට ඒක AI වලින් හදපු එකක් කියලා හොයාගන්නත් අමාරුයි. ඉතින් එහෙම මේගොල්ලෝ එහෙම වීඩියෝ එක හදලා අදාළ මිනිස්සයා ඒකට ඇඳුනාට පස්සේ ඒ මිනිස්සයා අර ඇටැකර්ස්ලා හදපු ෆිෂින් සයිට්ස් වලට යනවා. ඉතින් මේ ෆිෂින් සයිට් වල යම්කිසි පුද්ගලයෙක් ඉන්වෙස්ට් කරොත් ඒ පුද්ගලයාට ඒ ඉන්වෙස්ට් කරපු ගාණට සාපේක්ෂව ලොකු මුදලක් ඒ සයිට්ස් වල තව ඇඩ් වෙනවා විවිධ ක්‍රම හරහා. ඉතින් එහෙම ඇඩ් වුණාට පස්සේ ලොකු මුදලක් මෙතනදී එයාලට එකතු වුණාට පස්සේ ඕනි මිනිස්සෙක් කැමති ඒ මුදල ආයෙ තමන්ගේ අතට ලබා ගන්න. ඉතින් අන්න එතනදී ආයේ අර ඇටැකර්ස්ලා මොකද කරන්නේ? තුගරගත්ත මුදල ආපහු ලබා ගන්න ඕන නම් ටැක්ස් සර්විස් charge විදිහට තව මුදලක් ඒගොල්ලෝ ගන්නවා. අන්න ඒ මුදලක් දාන්න කියනවා. ඉතින් එහෙම දැම්ම කියලාත් මේගොල්ලොන්ට කවදාවත් සල්ලි ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මෙතනදී වෙන්නේ ඔහොම අතේ තියෙන සතේම ඔය තියෙන පිටින් සයිට් වල ඉන්වෙස්ට් කරාට පස්සේ ටික දවසක් ගිහිල්ලා සයිට් එක හොයාගන්නවත් බැරි වෙනවා. ඉතින් එතනින් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක ආයෙ මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ස්කෑම් එක කරගෙන යන්නේ රෂියන් ඇටැකර්ස්ලා ටිකක් කියලා තමයි ලෝකේ ඉන්න සයිබර් ස්පෙෂලිස්ට්ලා ගෙස් කරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේ ඉන්න ස්කෑමර්ස්ලා කෝඩින් වැඩවල රෂියන් පාවිච්චි කරනවා. ඊට අමතරව Yandex වගේ රෂියන් ටූල්ස් පාවිච්චි කරනවා මේගොල්ලෝ මේ ස්කෑම් එකේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේ ස්කෑම් එකේ නම කිව්වේ නෑනේ. මේ ස්කෑම් එකේ නම තමයි No Money. No money කියන එකෙන් අදහස් වෙන්නේ ඉංග්‍රීසි වලින් ගත්තොත් no money වගේ එකක් නේ. ඉතින් මෙතනදී no money කියන එකෙන් සිංහලට කන්වර්ට් කරොත් එහෙම no money කියන්නේ මුදල් නැහැ කියන එක. ඉතින් මේක හරහා නිකන් අර ඇටැකර්ස්ලා නිකන් ඒ සල්ලි ඉන්වෙස්ට් කරන මිනිස්සුන්ට නිකන් කින්ඩියක් පාස් කරනවා එකක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ උණු ස්කෑම්ස් ගැන දැනගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ මොකක්ද? DIව follow කරන්න, subscribe කරන්න, like කරන්න. ඉතින් ඒ වගේ මේ ස්කෑමර්ස්ලට අහුවෙයි කියලා හිතලා මිනිස්සුන්ට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. Bye bye.